Hello, වැඩකද? නෑ බං මේ අහපන්කෝ. මේ හෙට ආමලසගේ ඉවෙන්ට් එක තියෙනවානේ. ඔව් ඔව්. යන්න බලන්න. යනවා නේද යන්න ඕනේ. ඔව් උඹට පුළුවන් ලෑස්ති වෙලා. ඔව් හවස් වෙද්දී කෝච්චිය මං එනවා නයිට් මේල් එකේ. ඔව්. හරි මචං. හරි. එහෙනම් ස්ටේෂන් එකේ සෙට් වෙමු. හරි තිබ්බා. හලෝ ඉතින් යාළුවනේ කොහමද? ඉතින් අද vlog එක පටන් ගන්නේ බදල් ස්ටේෂන් එකේ න. ඊවාට පේනවනේ. අද අපි යන්න හදන්නේ මෙන්න මේ තියෙන කෝච්චිය. මේක 5:50ට පිටත් වෙන්නේ. ඉතින් මේ කෝච්චිය කොළඹ ගිහිල්ලා හෙට අපිට විශේෂ ඉවෙන්ට් එකකට යන්නත් තියෙනවා. ඒකට ගිහිල්ලා තව ඉතින් කොළඹ වටේ රස්තිය දොත් ගහලා ලස්සන ප්ලේස් වල ගිහිල්ලා බීච් යන්න තව ටිකක් තියෙනවා. Steam train, bumpity bump, choo choo, choo choo. Off we go, puffin' steam, whistle blows, choo choo. We about to leave, wheels are moving, take a seat, choo choo. We looking out the window, do the wheels are go go. All aboard, we're gonna toot toot, chug a lug. Tickets please, toot toot. We love steam trains, clickety clack, yippity yay, bumpity bump. We on a steam train, the steam billows going up the hillo. Whistle blows, here we go. Bumpity bump, choo 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 choo. Off we go, puffin' steam, whistle blows, choo choo. We about to leave, wheels are moving, take a seat, choo choo. We looking out the window, choo choo choo. ඉතින් guys මේ අපි ට්‍රේන් එක නැග්ගා. ඉතින් මේ නම් ක්වික් රිවිව් එකක් දෙන්න. මෙතන ආවට පස්සේ මේ හැරි අපේ සීට් තියෙනවා. ඉතින් මේ සීට් එක වාඩි වෙලා ඉතින් මේ කකුල තියාගන්න එකක් තියෙනවා. ඊට පස්සේ මෙයාගේ ටේබල් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඉතින් අපි සීට් එක දැන් අපි ගමන පටන් ගන්න තමයි යන්නේ. දැන් අපි බදල ස්ටේෂන් එක පිටත් වුණා. දැන් වෙලා 6 විතර ඇති. ඒකයි ඉතින් කොල්ලෝට ඊට ආයරා. දැන් අපි යන්න ඕනේ පැය 12ක් විතර ගමන. කොහොමද මේ පහ බහුවේ අපි බයි. ඉතින් බෑ. බේරන් මගේ ජීවිතේ දිහාව ඇතුලේ මේ අම්මා මේ පැත්තට යාළුවොත් එක්ක පොඩ්ඩක් ඔක්කොක් ගහගෙන ෆයිට් එකකින් යනවා. ඒක තමයි හරියට හැදෙන්නේ කොහොමද? I saw you in the evening light. Moon was shining oh so bright. My heart was racing in the night. It felt like everything was alright. Hello guys. ඉතින් දැන් මේ තාව රෑ වෙලා ගියේ 11:27යි.
ඉතින් දැන් අපි නයිට් වේල් එක යන ගමන් කට්ටිය ටික ආතලුත් ගත්තා. කොච්චියට හැඩ වැඩෙනවා. මේ ඉතින් චිල් එක යන ගමන් ඒ 5 වෙනකන් අපි යන්න ඕන. කට්ටිය කයිය ගැහුවා, කෑම කෑවා, ආදර ගත්තා. ගමනින් භාගයක් ඉවරයි. ඉතින් තව භාගයක් තියෙනවා. ඉතින් අපි ගිහලා සෙට් වෙමු. Hello, good morning guys. ඉතින් දැන් මේ වෙලාව කියද? වෙලාව 5:09යි. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ පිටා කිට්ටුවේ ඉන්නේ පිටකොට නෙවෙයි. ඉතින් මේ කොට ස්ටේෂන් එකට අපි යන්නේ. ඊළඟ දැන් මහරගම යන්න ඕන. මහරගම ගිහිල්ලා අපේ ආච්චි කෙනෙක් ගෙදරක් තියෙනවා. ඉතින් ඔයාලට කලින් මතක ඇති මම මහරගම ලොග් එක දාද්දි මම නැතිලා හිටියේ ගෙදර. ඉතින් අද එහෙන් ගිහිල්ලා තමයි අපි උදේ ලෑස්ති වෙලා ආපහු එන්න ඕනේ කොළඹ. හරි ගයිස්, ඉතින් මේ අපි දැන් ආවා කොටුවේ ස්ටේෂන් එකේ බැලලා. දැන් ඉතින් පොඩ රිෆ්‍රෙෂ්මන්ට් එකක් ගන්න ඕන නිසා මහරගම යනවා. ඉතින් වැඩි සද්ද බදින්න වල මම ඇහෙන්නේ නැතුව ඇති. ඉතින් මහරගම ගිහිල්ලා දැන් මේ රෑ ෆීඩින් එකක් ලොකෝට කියන්න දෙයක් නැහැ. දැන් මහරගම සෙට් වෙමු. ආවස්තර කොළඹ පැත්තට එද්දි. හරි ගයිස්, ඉතින් පැය 12ක විතර මාර ලොකෝ දුම්රිය ගමනකින් පස්සේ අපි ආව මහරගම. ඉතින් මාරම එක්ස්පීරියන්ස් එක කියන්න කතාවක් නැහැ. කියන්නේ ඔයාලා විඳලම් බලන්න ඕනේ. පැය 12ක් කෝච්චියෙද්දි ඉතින් නයිට් වේල් එකට වඩා දවල් වෙලාවක ආවනම් වටපිටේ ලස්සන බල දැන් ඔයාලා හිතන්නකෝ කොළඹ බස් එකේ ගියා නම් අපිට එහෙන මහන්සි. ඉතින් කෝච්චියදී ඊට වඩා අමතක මහතෙල්ලක් තියෙන්නේ. Midnight stars above us gleam, waking in a perfect dream. Waves of love in my heartstream. With you everything's supreme. කැලණි කැම්පස් ඉතර වෙන වැඩකට ආවේ. මේ ඇයිලකොට වටයක් ගහලා යනවා. ඉතින් අපි ඊළඟට යන්නේ ලෝඩස්ටාව ගිහිල්ලා ඊළඟට හැවලොක් සිටි හරි පෝට් සිටි හරි යන්න හිතන් ඉන්නවා. And shining stars, universe, it's truly ours. No more need to wonder why you and I reach the sky. ඉතින් අපි දැන් මේ කැලණියේ ඉඳන් ලෝඩස්ටාව පැත්තට යන්නේ. වික්මී එකක් දැම්මා. වික්මී එක ආපු ගමන් ඒකේ ලෝඩස්ටාව ගිහිල්ලා ඉතින් අපේ ටයිම් තියෙන විදිහට අපි උපරිම ආතල්ලයක් ගමු. අද වීඩියෝ එකේ මේජ් එකට වඩා ආතල් තමයි තියෙන්නේ.
choo choo choo. Off we go, puffin' steam, whistle blows. Choo choo, we about to leave. Wheels are moving, take a seat. Choo choo, we looking out the window. Choo choo choo. All aboard, we're gonna toot toot. Chug a lug, tickets please too. We love steam trains, clickety clack, hippity yay, bumpity bump. We on a steam train, the steam billows going up the hill. Whistle blows, here we go. The steam billows going up the hill. Whistle blows, here we go. ඉතින් මේ ලෝටස් ටාවර් බලන්න යන්නේ. ඉතින් අපි කැලණි ඉඳන් ආවා. කැලණි ඉඳන් ඇවිල්ලා ලෝටස් ටාවර් එක ගාව ඉන්නේ. ටිකට් ගත්තා. ඉතින් රුපියල් 500 වගේ ටිකට් එකක් ගන්න ඕනේ. අරගෙන ලෝටස් ටාවර් එකේ මුදුනම යන්නේ. Love you to the moon and back, never leaving off this track. In your arms I lose my fears, with you for a million years. Midnight stars above us gleam, waking in a perfect dream. Waves of love in my heart stream, with you everything's supreme. Hold my hand and never let go. In your eyes my world does glow. To the sky we soar so high, no need for reasons why. Love you to the moon and back, never leaving off this track. In your arms I lose my fears, with you for a million years. Endless nights and shining stars, universe, it's truly ours. No more need to wonder why you and I reach the sky. අපි ලෝටස් ටාවර් එකේ ඉඳන් පිටත් වුණා. ඉතින් අපිට තිබ්බේ පැය 9යි. ඉතින් පැය 9න් අපිට යන්න තැන් ගොඩයි. මාරම චැලෙන්ජ් එකක් වුණා. ඉතින් අපි බලමු අපිට කොච්චර තැන් වලට යන්න පුළුවන් වේද කියලා. ඉතින් මම නම් දන්නවා ගිය තැන් ටික. ඉතින් ඔයාලා වීඩියෝ එක බලන්න. ඔහෝ යාළුවනේ
ඉතින් අනුෂ්කාගේ වස්ති රෙස්ටුරන්ට් එකට ආවා. ඉතින් අපි දවල්ට මෙතනින් දවල්ට කාලා ඊළඟට යන්න ඉඳන් ඉන්නවා වන් ගෝල් ෆේස්. කොහොමද අපි පහවේ දෙන්නත් ඕනේ. ඉතින් බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. Beautiful girl in my sight, lighting up the darkest night with a smile so pure and bright. You make everything feel right. Every moment feels like gold, even when the night turns cold. In your eyes a story told, such a love can't be controlled. Oh, beautiful girl of mine, hearts beat in perfect time. With you the stars align, together our love can climb. In the morning when we wake, every step with you I'll take. This love will never break, a dream we won't forsake. Oh, beautiful girl of mine, hearts beat in perfect time. With you the stars align, together. ඔන්න ඉතින් ළමයි මං කියව විදිහටම අපි මුලින්ම ලෝඩස්ටාව ගියා. ඊට පස්සේ වස්ති රෙස්ටුරන්ට් ගියා. දැන් ඔන්න අද දවසේ අපේ ඉවෙන්ට් එකට කලින් අපි යන අන්තිම ප්ලේස් එක. ඉතින් අපි යන්නේ වන් ගෝල් ෆේස්. ඉතින් දැන් එයා පැත්තේ දැන් ඔයාලට ඉස්සෙල්ලා මම නෙළුම් කොළනේ උඩේ ඉඳන් පෙන්නවා මේ පැත්ත. දැන් අපි පහළේ ඉඳන් නෙළුම් කොළ දිහා බලන්න පුළුවන් අපිට. ඉතින් අපි දැන් මේ රෝඩ් එක දිගේ යනවා. ගිහිල්ලා ගෝල් ෆේස් ගිහිල්ලා දැන් එනවා ඉවෙන්ට් එකට යන්න තමයි යන්නේ. ඉතින් තා චුට්ටකින් ඔයාලට බලන්න පුළුවන් මොකද්ද මේ යන ඉවෙන්ට් එක කියලා. ඉතින් ගෝල් ෆේස් එකේදී සෙට් වෙමු. ජේ වේවා ඔයගොල්ලෝ හැමෝටම උදේ වේවා. බොමාදරින් ආවේ ඔයාලා වෙනුවෙන් ගිත ගන්න. පිස්සුද අපිට ආරාධනා කළා කියලා. ඒගොල්ලෝ එක එක මැසේජ් ඒවා දානවා මම දැක්කා ඔන්ලයින් ළම ඉන්නවද ඉතින්. ඒක ඔයගොල්ලෝ මතක් කරන්නයි තව වැඩ කරලා යාවේ බං. ඉන්නවද ඉන්නේ? මේ පොඩි වෙලාවක් ගන්න මේ ඔය අර මේකට කලින් කියපු සින්දුවයි ඊට කලින් ඒ කියපු දේවල් ටිකයි එක්ක දැන් අර අනවුන්ස් කරද්දිත් ඒක කිව්වා. ඒක මම මේ පොඩ්ඩක් ඒක මේ හිතුණු නිසා මම මෙහෙම වෙලාවක් ගන්නවා කියලා හිතනවා මේ. ඔය අම්මා ගැන මම අහලා තියෙන මගේ හිතේ මිම්මට අනුව
මම කැමැතිම වචන ටික තියෙන්නේ අර අපේ පටන් ගත්ත ආදරේ උල්පතු අම්මා සින්දුවේ. ඒ කියන්නේ එකක් තමයි මේ සඳදිය කොට කිරි වතුරෙන් ඒ දියරින් මුවදෝවා ඒ කෑල්ල මේ අම්මලාට කරන්න පුළුවන් සීමාව. ඒ කියන්නේ අර හඳ දිය කරලා වතුරේ ඒකෙන් කිරි වගේ හදලා ඒකෙන් මූණ හොදන මට්ටමට අම්මලාට කරන්න පුළුවන් මේ කමිට්මන්ට් එක ඇත්තටම මාරයි. මේ ඉතින් මේ මම මේක වෙලාවක් කරගන්නවා මගේ අම්මයි තාත්තයි දෙන්නම ස්ටේජ් එකට ගෙනා දෙන්න. අපේ තාත්තා විශේෂයෙන් හරි කැමතියි මේ ලොකු වැඩ කරන්න, දැවැන්ත වැඩ කරන්න හරි කැමතියි. අම්මා ඒ වගේ වැඩ කරන අයට කැමතියි. ඒකනේ ඉතින් යාළු වෙන්නේ නැත්තේ. එතකොට මේ ආරාධනාව මගේ අම්මටයි තාත්තටයි ඉන්නේ මගේ අම්මයි තාත්තයි. මේ දෙන්නට දෙන්න තෑග්ගක් මන් දන්නේ නැහැ. මං හිතනවා මට ඕගලන්ට දෙන්න පුළුවන් උපරිම සොඳට හැම දෙයකදීම මාර හයියක් වෙලා ඉන්නවා. මේ හැම දෙයකටම ස්තුතියි. මීට වඩා දෙයක් මේ හැමෝම ඉස්සරහා මීට වඩා දෙයක් මං හිතන්නේ නැහැ මට තව ඕගලන්ට කරන්න පුළුවන් ඇති කියලා. එහෙම දෙයක් තියෙනවා නම් ඒ දෙත් මං කරනවා. thank you හැමෝටම මේ සපෝට්. Generation 24. Tawa Sade. Woo. Dana katine sindu diwa.
තියෙන අපි ඉක්මනට ඊළඟට යන්න ඕනේ. හරි දැන් සාමාන්‍යයෙන් නම් මේ යවුරුදු වල ගත්තොත් ඒ කියන්නේ ජෙනරේෂන් 23 වල ගත්තොත් අපි විශේෂයෙන් මේක සර්ප්‍රයිස් ආටිස්ට් කෙනෙක් විදිහට කවරේ ආටිස්ට් කෙනෙක් ගෙන්නලා එහෙම වැඩක් යනවා. දැන් මේ පාර මේක තමයි මගේ සර්ප්‍රයිස් එක. ඒ නිසා ආය ආටිස්ට්ලා ඕනේ නැහැ නේ. මෙතනින් අපි කෙලින්ම එහෙම ආටිස්ට්ලා ගෙනනවා ඒක වෙලා යන වැඩ. මේ ඕන්න එකක් try කරලා බලමු. Messi.
කෙනෙක්ගේ නමක් කිව්ව නේද? එන්නේ නැහැ කියලා. අපි ගන්න යමු. The queen is here. Hello. හරි ඉතින් ගයිස් දැන් වෙලාව රෑ 12ට විතර ඇති. දැන් තමයි ඉවෙන්ට් එක ඉවරලා අපි ගෙදර යන්නේ. දැන් ගිහිල්ලා මහරගම ගෙදර ඉඳලා ආච්චිලා ගෙදර ඉඳලා හෙට උදේම ට්‍රේන් එක නැගලා ඉතින් ආයෙ ගෙවල් වල යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් හදිසියෙම vlog එක ඉවර කරනවා දැන් සෑහෙන මහන්සි. උදේට ට්‍රේන් එකේදී සෙට් වෙනවා. So guys, good morning. ඉතින් ඔන්න
ඊයේ ගොඩක් රෑ වුණා. ඉතින් මහන්සියෙන්ද මම ඔයාලට වැඩි කියන්න කියෙත් නැහැ. හැම ගෙදර ගියා. දැන් ඉතින් ඔන්න අපි බණ්ඩාරල යන්න හදන්නේ. දැන් කොටි ස්ටේෂන් එකේ ඉන්නේ. දැන් ගිහිල්ලා කෝච්චි ටිකට බුක් කරගෙන අපි ගෙවල් පැත්තට යන්න කෝච්චියක් හොයාගමු. Caminando en la sombra, busco lo que no encuentro. Un suspiro en la penumbra, un latido en mi centro. Las estrellas se me esconden bajo un manto de tristeza. El pasado me responde con un eco de franqueza. Noche de melancolía, silencios que no se van. Me pierdo en tu agonía sin saber qué será mañana. Entre luces y desvelo, la luna siempre me espía. Un secreto bajo el cielo que desliza en mi melodía. Lágrimas que no yacen en el río del olvido. Mi corazón no nace en este tiempo perdido. Noche de melancolía, silencios que no se van. Me pierdo en tu agonía sin saber qué será mañana. Noche de melancolía, silencios que no se van. Me pierdo en tu agonía sin saber qué será mañana. ඉතින් ගයිස් ඔය විදිහට වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින්
වීඩියෝ හොඳ නම් යටින් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේ මතක් කරලා ඊළඟට ඔයාලට ඕනි වීඩියෝ එක ඩේ ව්ලොග් එකක්ද නැත්නම් නේචර් ට්‍රැවල් වීඩියෝ එකක්ද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.